ආයුෂ බොහෝ වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා හැමෝටම ඉතින් ඔන්න අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඔයාලට මේ අවුරුදු කාලේ ගොඩ යන්න පුළුවන් බිස්නස් කීපයක් ගැන. ඉතින් ඒක ඔයාලට හුඟක් වැදගත් වෙයි කාන්තාවක් විදිහට ගෙදර ඉඳගෙන කරන්න පුළුවන් බිස්නස් ගැන තමයි ඉතින් අද කතා කරන්න යන්නේ. ඉතින් ස්කිප් කරන්න නැතුව වීඩියෝ එක බලන්න. ඔයාලට හුඟක් වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ කාලේ පටන් ගන්න බිස්නස් එක අල්ලගෙන ඉන්නත් ඔයාලට පුළුවන්. නැත්තම් එක එක කාලෙට එක එක ෆන්ක්ෂන් එනවනේ. ඉතින් ඒ වගේ දේවල් වලට කරන්න පුළුවන් බිස්නස් උත් මේ අතර තියෙනවා. ඉතින් මම ඔයාලගෙන් ඔන්න මෙන්න මෙහෙම අහනවා. ඔයා Facebook යනවනේ. එතකොට YouTube බලනවනේ. TikTok උත් බලනවා. ඔයාලට දැන් වැඩියෙන්ම මේ වලින් හම්බ වෙන්නේ මොනවාද? ගෙදරට වෙලා ගෘහණියක් විදිහට ඒ වගේම තමයි දැන් හුඟක් ගැහණු ළමයි පුරුදු වෙලා ඉන්නවා එයාලගේ පොකට් මනි හොයාගන්න, එයාලගේ ජීවිතය සාර්ථක කරගන්න, එයාලා මොන හරි දෙයක් බලාපොරොත්තු වෙනා කරන්න, ඒ ඉලක්ක වෙනුවෙන් වැඩ කරන්න, එයාලගේ තියෙන පුංචි මුදලක් ඉතුරු කරගන්න. ඒ ඉතුරු කරගන්නේ කොහොමද එයාලගෙන් කියලා පුංචි ස්මෝල් බිස්නස් එකක් පටන් අරගෙන. ඉතින් මේ ස්මෝල් බිස්නස් එක හරහා ශක්තිමත් ගැහණියෙක් වෙන්න, ශක්තිමත් කාන්තාවක් වෙන්න, තමන්ගේ පවුලට, තමන්ගේ දෙමව්පියන්ට, තමන්ගේ ස්වාමියාට හොඳ බිරිඳක්, හොඳ දුවෙක්, ඒ වගේම හොඳ අම්මා කෙනෙක් වෙන්නත් ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් කරලා බලන්න මම කියනවට ඔයා මොකක් හරි බිස්නස් එකක් කරලා ඔයා ඒකෙන් ලබන ආදායම තියෙනවනේ. ඒක තමයි ඔයාට මේ ලෝකේ වැඩියෙන්ම වටින්නේ. මේ එන්නේ අවුරුදු කාලේ. ඉතින් අවුරුදු කාලෙට අපි හැමෝගෙම අතේ සල්ලි පනන් තියෙනවා. එහෙම නැති වුණත් අපි අනිවාර්යෙන් අවුරුද්ද සමරන්න මොනවාම හරි ක්‍රමයකින් සල්ලි හොයා ගන්නවා. ඉතින් අපි ගෙදරට අවශ්‍ය දේවල් ගන්නවා, ඇඳුම් ගලඳුම් ගන්නවා. එතකොට ගෙදර ලස්සන කරනවා. නෑ ගෙවල් වල යන්න ආසාවෙන් ඉන්නවා. ඒ වගේම තමයි හැමදාම අපි ඒකාකාරී ජීවිතයක් ගත කරලා ඉවර වෙලා ගොඩක් වෙලාවට හස්බන්ඩ්ලාට ඒ වගේම ගෘහණිය වෙච්ච ඔයාලට නම් නිවාඩුවක් නෑ. හස්බන්ඩ්ලාට නම් නිවාඩු හම්බ වෙනවා. එතකොට තමන්ගේ පවුලේ කට්ටියත් එක්ක ආදරෙන් ගත කරන්න පුළුවන් මේ කාලේ. ඉතින් ඔන්න එයාවත් අල්ලන් ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එක මේ ඉස්සරහට කරන්නේ මොකක්ද? අපි මේක කරලා බලමුද කියලා අදහසක් යාක ලොට දාන්න. දාලා විරලා අපි බලමු අපිට මොනවද කරන්න පුළුවන් ඒ වෙනුවෙන් කියලා. මම ඉතින් ඔයාලට කියලා දෙනවා කිව්වනේ බිස්නස් කීපයක් ගැන. මේ අවුරුදු කාලේ ගොඩ යන්න පුළුවන් බිස්නස් කීපයක් තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. හරිද? ඉතින් පළවෙනි බිස්නස් එකේ විදිහට මම ඔයාලට කියනවා ඇඳුම්. අපි හැමෝටම ඇඳුම් ඕනේනේ. අවුරුද්දේ බොහෝ කාලවලදී අපි ඇඳුම් ගන්නවා. ඒ වුණාට අනිවාර්යයෙන්ම අපි අලුත් අවුරුද්දට ඇඳුම් ගන්නවනේ නේද? දුප්පත් මිනිස්සුන්ට නම් හැම මාසෙකම ඇඳුම් ගන්න විදිහක් නැහැ. කවුරු වුණත් අවුරුදු මාසේ අවුරුදු දවසට අඳින්න නෑගම් යන්න කියලා අලුත් එක ඇඳුමක් හරි ගන්නවා. ඒක සල්ලි තිබුණා හෝ නැතා හෝ. ගොඩක් දෙමව්පියෝ කොච්චර ආර්ථික දුෂ්කරතා තිබ්බත් Tamanට නැති වුණත් Tamanගේ දරුවට ඇඳුම් අරන් දෙනවා. ඒකනේ ඇත්ත කතාව. ඉතින් ඔන්න ඔයාට පුළුවන් මේ අවුරුදු කාලේ ඇඳුම් බිස්නස් එකක් පටන් ගන්න. චූටි ළමයිගේ ඇඳුම්, එතකොට බෙඩ් ෂීට්, තිර රෙදි මේ වගේ දේවල් ඔයාට පුළුවන් පටන් ගන්න. ඉතින් ඔයා ඒ දේවල් කරන්නේ කොහොමද කියලා මං ඔයාලට කිව්වොතින් එහෙම ඔයාලට පුළුවන් පමුණුවට යන්න. හරිද? හැබැයි ඔන්න ඔයා මේ බිස්නස් එක කරනවා නම් දැම්ම ස්ටාර්ට් එක දෙන්න ඕනි. මොකද අවුරුද්ද ලං වෙලා ඔයා ගියොතින් එහෙමලා ඔයාට වැඩි මිලකට තමයි මේ දේවල් ගන්න වෙන්නේ. අවුරුද්දට කලින් ඔන්න ඔයා ගියා නම් ඔයාට පුළුවන් අඩු මුදලකට ඇඳුම් තොග වශයෙන් අරගෙන ඇවිල්ලා විර වෙලා ඔයාගේ ගමේ ඔයාගේ වටපිටාවේ දන්න අඳුරන කට්ටිය ඒ වගේම ඔයාට පුළුවන් Facebook එකේ එතකොට ඔයාගේ WhatsApp ස්ටේටස් වල එතකොට මාකට් ප්ලේස් එකේ මේ වගේ තැන්වල මේවල ලස්සන ෆොටෝස් ටිකක් අරගෙන දාලා විරලා අඩු මිල ගණන් යටතේ විකුණන්න. ඉතින් මේකත් හොඳ බිස්නස් එකක් තමයි ඔයාට මේ කාලේ. ඉතින් ඇඳුම් ගෙනල්ලා විකුණන්න ඕනෙත් නෑ. ඔයා මහන්න දන්න කෙනෙක් නම් ඔන්න ඔයාට පුළුවන්. දැන් මෙච්චර දවසක් ඔයා මැහුවා. ඒ වුණාට ඔයා මහනවා කියලා දැනගෙන හිටියේ පුංචි පිරිසයි. හරිද? ඔයාට පුළුවන් අවුරුදු කාලේ මේ පිරිස වැඩි කරගන්න. ඒ කොහොමද වැඩි කරගන්නේ? ඔයා ඔයාගේ නමින් හරි එහෙම නැත්නම් දරුවෙක්ගේ නමින් හරි ඔයා කැමති නමකින් ඔයාගේ බිස්නස් එක ප්‍රොමෝට් කරගන්න ඕනි. හරිද? හිතන්නකො බැනර් එකක් කියලා බැනර් එකක් වගේ එකක් ගහලා වෙලා කුලි ඇඳුම් අසනු ලැබේ කියලා ගැහුවොතින් එහෙමලා ඔන්න අවුරුද්දට ඔයා ළඟට ඇඳුම් අහන්න එන කට්ටිය වැඩි වෙනවා. ඉතින් ඔන්න ඔයාට පුළුවන් ඔයා ඇඳුම් අහන කෙනෙක් නම් මහන්න දන්න කෙනෙක් නම් අනිවාර්යෙන් අවුරුදු කාලෙට ඔන්න ඇඳුම් බිස්නස් එක මේ විදිහටත් පටන් ගන්න. එතකොට ඔයා මූලික ප්‍රාග්ධනයක් යොදවන්න ඕනි නැහැ. ඊට පස්සේ දැන් ඇඳුම් ගෙනල්ලා විකුණනවා නම් ඔයාට සල්ලි මුදලක් මුලින් වමනා වෙනවා. හරිද? දැන් ඔයා ඇඳුම් අහන්න දන්න කෙනෙක් නම් ඔයාට මුලින් මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා ගාවට අරන් එනවා මේක මහලා මට දෙන්න කියලා. එතකොට ඔයා කරන්නේ ඒක මහලා දීලා ඔයාගේ මහන්සියට යම්කිසි මුදලක් එකකින් ලබා ගන්නවා.
තේරුණාද මම ඔයාලට කියන එක? හුඟක් දෙනෙක් මේ වෙනකොට මෙහෙම කරනවා ඇති. ඒ වුණාට සමහරක් කට්ටියට අදහසක් ගන්න මේ දේවල් වටිනවා කියලා මම විශ්වාස කරනවා. ඔන්න ඇඳුම් සම්බන්ධව මම දෙකක් කියලා දුන්නා දැන්. මේකත් ඇඳුම් ගැනම තමයි. ඇඳුම් කිව්වට රෙදි හොඳේ. ඔයාලා බලන්න මේ වගේ තිර රෙදි. ඉතින් මේ ජනෙල් එතකොට දොර රෙදි මේව අලුත් කරනවනේ අලුත් අවුරුද්දට. ඉතින් ඔයාට පුළුවන් මේ වගේ රෙදි රෝල් තොගයට ගෙනල්ලා ඉර වෙලා මේ වගේ බිස්නස් එකක් පටන් ගන්න. එතකොට බෙඩ්ෂීට්, කොට්ටුර අඩු මුදලට ඔයාට කස්ටමර් බේස් එකක් හදාගෙන දුන්නොතින් ඔයාට පුළුවන් ඒකෙනුත් ලොකු ආදායමක් හදාගන්න මේ අවුරුදු කාලෙ. අනිවාර්යෙන්ම මේ වගේ දේවල් ගෘහණියෙක් වෙච්ච කාන්තාවක් වෙච්ච හැමෝම මිලදී ගන්නවා අවුරුදු කාලෙට මම දන්න විදිහට. මොකද මමත් ඒක කරනවානේ. ඒක නිසා මම දන්නවා. කොච්චර සල්ලි නැහැ කිව්වත් හැම කාන්තාවක්ම ආසයි අවුරුද්දට හරි නෑදෑයෝ එනකොට අවුරුදු සමරන්න ගෙදර කට්ටියත් එක්ක අලුත් වෙන්න ගෙදර වුණා. ඉතින් ඒක නිසා ඔන්න ඔයාලට පුළුවන් තවත් විදිහකට මේ බිස්නස් එක පටන් ගන්න. මෙන්න මේ වගේ දොර රෙදි තිර රෙදි මහලා විකුණලා. ඔන්න රෙදි වලින් කරන්න පුළුවන් ඊළඟ බිස්නස් එක ගැන තමයි ඔන්න දැන් මම කතා කරන්න යන්නේ. පාපිසි තියෙනවනේ. ඉතින් අලුත් අවුරුද්දට පාපිස්සක් ගෙදරට ගේන්නේ නැති කෙනෙක් හොයාගන්න නෑ ඇත්තටම. ඉතින් ඔන්න ඔයාට පුළුවන් ෆැක්ටරි වලින් ඉවත දාන රෙදි තියෙනවනේ. ඉතින් ඒව සමහරක් ෆැක්ටරි වලින් සල්ලි නැතුවත් දෙනවා, සල්ලි වලටත් දෙනවා. ඉතින් අඩු මුදලට ඔන්න ඔයාට පුළුවන් මේ වගේ රෙදි අරගෙන ඇවිල්ලා නැත්තම් මහරගමක් තියෙනවා තොග ගණන් ගන්න කිලෝ ගණන් මං හිතන්නේ දෙනවා. එහෙම අරගෙන ඇවිල්ලා ඔයාට ගෙදර මැෂිමක් තියෙනවා නම් මහන්න දන්නවනම් ඉතින් ඔන්න ඔයාට පුළුවන් ස්වයං රැකියාවක් විදියට පටන් ගන්න පාපිසි මහන්න. දැන් ඉතින් ඔයා මට කියයි මෙයා නම් කියනවා ඒ වුණාට ඕවා කරලා විකුණගන්නේ කොහොමද කියලා. ඔයාට උත්සාහය උනන්දුව තියෙන කෙනෙක් නම් ඔයා හිතන්නකෝ දැන් අවුරුදු කාලවල වලට පොළවල් තියෙනවා. හරිද? ඔයාට දැන් පොලේ ගිහිල්ලා ඉන්න බෑ හස්බන්ඩ් කැමති නෑ. එහෙම නැත්නම් ඔයාට පොඩක් චකිතයක් වගේ තියෙනවා ලැජ්ජයි වගේ. ඉතින් ඔයාට පුළුවන් කලින් දවසේ ගිහිල්ලා වේර වෙලා ඒ පොලේ කවුරු හරි බඩු විකුණන කෙනෙක්ව ඔයාට ඔයාගේ බිස්නස් එක ගැන කියලා වේර වෙලා ඔයාගේ පැත්තට හරව ගන්න. නම්ම ගන්නවා කියන්නේ අන්න එහෙම. හැබැයි නිකන් නෙමෙයි. ඔයාගේ අයිටම් එක රුපියල් 100කට විකුණනවා කියලා හිතන්නකො මොනවම හරි දෙයක්. එතකොට ඔයාට පුළුවන් මම ඔයාට 80 ගානේ දෙන්නම්. ඔයා 100කට විකුණන්න. විකුණලා ඒ 20 ඔයා ගන්න. මට 80 දෙන්න. මං හැමදාම හවසට පොලේ උරුණාට පස්සේ සල්ලි ටිකයි ඉතුරු බඩු ටිකයි ගන්න එන්නම් කියලා එයාත් එක්ක කතා වෙන්න. ඔතකට ඔන්න ඔයාට පුළුවන් ඔයාගේ ඒ අයිටම් ඒ විදිහට විකුණ ගන්න. ඔන්න ඊළඟ එක. හරිද? ඊළඟ එක විදිහට මම ඔයාලට කියලා දෙන්නේ මල් වාස් ගැන. ඔයාලා හිතන්න ඒක ආටිෆිෂල් වෙන්න පුළුවන් නැත්නම් මේ ස්වාභාවික දේවල් වෙන්න පුළුවන්. හරිද? මල්. මම ඔයාලට පුංචි දෙයක් පෙන්නන්නම්. මේ තියෙන්නේ. හරිද? මේක මම ඔයා මගේ වීඩියෝස් බලනවා නම් දන්නවා මම මේක කොහෙන්ද ගත්තේ කියලා. මේ මල් පෝච්චිය වෙන්නේ ළමයි රුපියල් 15ක් විතර. තොගෙට ගන්නවා නම් මේ මල් පෝච්චිය රුපියල් 5යි වෙන්නේ. හරිද? එතකොට මේක මේ ඔයාලා දන්නවා ඇති මේකට මොකක්ද කියන නම මට මතක නැහැ. මේ පැලේ මම ගලව ගත්තේ. මෙන්න මේක මොකද්ද මේකට කියන්නේ මනි ප්ලාන්ට්ද මට හරියට නම මතක නැහැ. මේක මම පාරේ තිබිලා තමයි ඔන්න උදුරගෙන ආවේ. අපේ පැත්තේ නම් මේව ගොඩක් පාරවල් වල තියෙනවා. ඒ වුණාට ඔය මල් තවාන් වල මම දැකලා තියෙනවා මේක ලොකු මිල ගණන් වලට විකිනෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ දෙයක්. හරිද? මේ වගේ දෙයක් හදලා පොලකට අරගෙන ගිහිල්ලා විකුණ ගන්න. මේ පැලයක් මේ පෝච්චියත් එක්ක රුපියල් 150ක් 200ක් 250 300 යන වෙලාවලුත් තියෙනවා. හරිද? මේ වගේ දෙයකට නැති වුණත් ඉන්න මම පෙන්නන්නම්. මේ තියෙන්නේ මේවා මැටි භාජන. මෙතන යටින් ඔයාට පුළුවන් පොඩ්ඩක් හිල් කරන්න. හිල් කරලා ඔන්න මේකේ හැදුවාමත් මේ අමුතු ලස්සනක් වගේම මේ ඔයාලට වැඩි මුදලක් වියදම් නොවි මේ වලිනුත් පුළුවන් ඔය විදිහට මල් හදලා විරලා මේ විකුණන්න. මේකෙන් නම් මම හිතන්නේ අර එල්ලෙන මල් වර්ග අන්න ඒ වගේ එල්ලුවොත් මේ හැදුවොත් හුඟක් ඔයාලා දන්නවා දැන් ෆෝම් සීට් කියලා જાතියක් තියෙනවනේ. ඉතින් මමත් ඉස්සර ෆෝම් සීට් වලින් මල් හැදුවා. මේ සෙරප්පු වලට එතකොට මල් වාස් හැදුවා. ඒ වගේ දේවල් කරා. දැන් නම් මම නතර කරලා ඉන්නේ ඒ දේවල්. මේ ඉතින් ඔන්න ඔයාට පුළුවන් මේ ෆෝම් සීට් වලිනුත් මල් හදන්න. එහෙම හදලවිල්ල මේ අවුරුදු කාලේ ලස්සන මල් වාස දැන් මම ඉස්සෙල්ලාට පෙන්නුවේ ඒ පෝච්චි වලට ලස්සනට සිමිති ටිකක් හරි එහෙම නැත්නම් ඔරෙජි ෆෝම් හරි ඇතුළට දාලා විර වෙලා
මේ ටිකක් මේ ලස්සන විදියට හදලා ඉවර වෙලා තියාගත්තා නම් පොලක මං හිතනවා ඒකත් හොඳ බිස්නස් එකක් වෙයි. ඔයාලට පුළුවන් මල් ගන්න කොළඹින්. මං හිතන්නේ දෙවෙනි හරස් වීදියේද කොහෙද මල් තියෙනවා. ඒ ගැන ලොකු මේ තියෙන තැන දන්නවා. මොකක්ද වීදිය කියලා හරියට මතක නැහැ. ඉතින් ඔයා කොළඹට ළඟ කෙනෙක් නම් ගෙන්න ගන්න පුළුවන්. ගිහිල්ලා ගන්න පුළුවන් බලලා මල් 12ක් විතර තියෙන කෙනෙක්ට රුපියල් 300ක් 350ක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඒ මල් මම කියන්නේ ෆෝම් ෂීට් මල් නෙමෙයි. ආටිෆිෂල් මල් තියෙනවනේ. බොකේ සනම් මනම් හදනවා මල් වාස් හදනවා. ඒ වගේ මල් ඔයාලට ගෙන්න මේ ගිහිල්ලා බලලා ගන්න පුළුවන්. මල් 12ක්ම රුපියල් 300 350යි ඒ වගේ මිලක් තමයි යන්නේ මට මතකයි. එතකොට එතන ওই මල් වාස් මල් හදන්න ගන්න හැම දෙයක්ම රේණු නටු මේ හැම දෙයක්ම තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට ওই පේජ් එකක හරි බලලා ගන්න පුළුවන්. දැන් මම නම් ඔයාලට කියන්නේ රෙකමන්ඩ් කරන්නේ ඔයාලා ගිහිල්ලා ගන්න තිබ්බොත් හොඳයි ළඟක ඉන්නවා නම්. මොකද පේජ් එකක් කරන කෙනෙකුත් අඩුවට ගෙනලා යාලත් ගාණක් තියාගෙනනේ විකුණන්නේ. යාලගෙත් ඒක බිස්නස් එකනේ. ඉතින් අලුතෙන් දෙයක් පටන් ගන්න කෙනෙක් නම් ඔයා අමුද්‍රව්‍ය තියෙන තැනට ගිහිල්ලා ඒ සැපයුම්කාරුත් එක්ක කතා කරලා ඔයා දිගටම මල් ගන්නවා කියලා කිව්වහම එයා තවත් මිල ගණන් අඩු කරනවා. ඉතින් ඒක නිසා ඔයා ඒ වගේ තැනකට ගිහිල්ලාම ගන්නවා නම් හොඳයි කියලා තමයි මම රෙකමන්ඩ් කරන්නේ. ඉතින් අවුරුදු කාලෙට හුඟක් දෙනෙක් ගෙවල් වල කෑම හදනවා තමයි වුණාට දැන් ගොඩක් කට්ටිය කෑම හදන්න දන්නේ නැහැනේ. ඉතින් ඒ දන්නේ නැහැ වගේම කාර්යබහුල කට්ටිය ගොඩක් වෙලාවට කරන්නේ කඩවල වලින් ගන්නවා නැත්නම් ඕඩර්ස් බාර දීලා ගන්නවා. එහෙම නැත්නම් ඔන්ලයින් ගෙන්න ගන්න එක. ඉතින් ඔන්න ඔයාට පුළුවන් ගෙදර ඉඳන් කැවුම් කොකිස් එතකොට අතිරස මුං කැවුම් ආස්මි පොල් ටොපි අලුවා ඔය වගේ දේවල් හදලා විරේලා ඔයා අවුරුදු කාලේ ඇනවුම් බාර අරගෙන ඒ වලට ඔයා මේ සපයනවා. සපයුවට පස්සේ ඔයාගේ මහන්සියට ඔයා යම්කිසි මුදලක් ගන්නවා. එහෙම නැත්නම් ඔයාට පුළුවන් දැන් අවුරුදු ලඟ වෙන දැන් හිතන්නකෝ අප්‍රේල් මාසේ පළවෙනිදා දෙවෙනිදා වගේ ඔයාට පුළුවන් ඔන්න මේ ගෙදර කොකිස් එහෙම ටිකක් හදලා විරලා පැකට් කරන්න. අර දැකලා ඇතිනේ 10 පැකට් කරලා විරලා දානවා. හරිද? කඩයක් අල්ලගෙන ඒ කඩේට දානවා. එතකොට මම හිතන්නේ නැහැ මේ ලොකුවට මේ ප්‍රශ්නයක් වෙයි කියලා. මොකද අවුරුදු කෑමනේ. ඒක නිසා ඒකට රෙජිස්ට්‍රේෂන් අංකයක් ඔයා හැමදාම දාන්න නැත්නම් ඕනේ නැහැ. දැන් ඔයා බිස්නස් එකක් විදිහට හැමදාම කැවිලි වර්ග කඩවල වලට දානවා නම් ඔයාලා රෙජිස්ට්‍රේෂන් අංකයක් ගන්න වෙනවා. එතකොට ඔයා අර මම ඇඳුම් බිස්නස් එකේ කිව්වා වගේම ඔයා කටවුට් එකක් ගහන්න ඔය කඩවල් ළඟ එහෙම ඔය මිනිස්සු වැඩියෙන් ගැවසෙන කඩවල් ළඟ පොඩි print out එකක් අරගෙන මේ A4 පොලයකට වගේ ටිකක් ලොකුවට මේ මෙහෙමයි අවුරුද්දට කැවිලි ඇණුම් බාර ගන්නු ලැබෙයි කියලා ඔයාගේ WhatsApp නම්බරේ දාලා ඔයාව contact කරගන්න පුළුවන් නම්බරයක් සහ ඔයාගේ ලිපිනේ දාලා විරෙන්න. ඊ හැම කඩයක් ළඟම පොඩක් අලවන්නකෝ. එතකොට අනිවාර්යෙන් ඔයාට orders එනවා. බලන්නකෝ මම වරුදු කියන්නේ කියලා. ඉතින් අවුරුදු දවස් ටිකේ අපිට හුඟක් සල්ලි මුදල් වියදම් වෙනවානේ. ඒ ඉතින් ඔයාට ඒ සල්ලි මුදල් පියව ගන්න උනත් ඒ වලින් පුළුවන්. ඉතින් ඒක නිසා උත්සාහ කරලා බලන්න. මං හිතනවා ඒක හරියයි කියලා. අන්න ඊළඟට මම තවත් බිස්නස් එකක් කරගන්න කොහොමද කියලා කියන්න යනවා. ඔයාලා දන්නවා අවුරුදු කාලෙට මුං ඇට පිටිය ඕනේ, තෙතහාල් පිටිය ඕනේ. ඉතින් මේ වගේ දේවල් ඕනි කරනවානේ. ඉතින් ඔන්න ඔයාට පුළුවන් ඔයාගේ ගෙදර මුං ඇට ටිකක් දැන් ඔන්න මාර්තු මාසෙනේ ඔන්න තාම ගණන් දීලා නැතුව ඇති. ගෙනල්ලා ටිකක් වැඩිපුර ගෙදර තියාගෙන අවුරුදු ලං වෙනකොට 11 වගේ වෙනකොට ඔන්න ඔයාට පුළුවන් මේවා කබලි බැදලා වීර වෙලා පිටි විදිහට කොටාගෙන විර වෙලා කඩවල් වලට දාන්න. හරිද? කඩවල් වලට දාන්න පුළුවන්. මොකද දැන් මුංගට ගෙනිච්චොත් ගෙදර ගෙනියලා ඔව සෝදලා ගරලා කුඩු කරලා ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවනේ කරන්න. ඉතින් පිටි විදිහට ඔන්න කඩේට දැම්මොත් අනිවාර්යෙන් මේ ගන්නවනේ කට්ටිය. එතකොට ගමේ කට්ටිය උනත් ඔයාගෙන් ගනී. තෙතහාල් පිටිත් එහෙමයි. ඔයාට පුළුවන් ගෙදර හාල් සුදු කැකුළු හාල්නේ සාමාන්‍යයෙන් ගන්න. ඉතින් සුදු කැකුළු හාල් ටිකක් ගෙනල්ලා විර වෙලා වැඩිපුර ඔයාට තෙතහාල් පිටි විදිහට මේ විකුණන්න පුළුවන් කැවිලි හදන කට්ටියට. අනිවාර්යෙන් කැවිලි හදන කට්ටිය කියන්නේ මේ අවුරුද්දට මුළු ගමේම මිනිස්සු කැවිලි හදනවනේ. ඉතින් ඔයාට පුළුවන් මේ කලින් දැනුම් දීමක් කරන්න අර වගේ
කඩවල් වල ගිහිල්ලා ගහන්න තෙත හාල් පිටි මුං ඇට පිටි විකිණීමට ඇත කියලා ඔයාගේ WhatsApp නම්බරේ කන්ටැක්ට් නම්බරක් ඔය වගේ දාලා ඉවර වෙලා ඔයාට පුළුවන් මුදලාලි දැනුවත් කරන්න පුළුවන්. එතකොට මුදලාලිම සමහරක් වෙලාවට එයාම මේ එන කටිය දැනුවත් කරනවා අවුරුද්දට අපේ මෙහි කඩෙන් ගන්න පුළුවන් තෙත හාල් පිටි සහ මුං ඇට පිටි කියලා. හරිද? එතකොට ඒකත් හොඳ බිස්නස් එකක්. හැබැයි ඉතින් ඒ කාලේට විතරයි ඒක කරන්න වෙන්නේ. මොකද මේ අවුරුද්දෙන් පස්සේ ඉතින් ගොඩක් කට්ටිය එහෙම ලොකුවට කැවිලි අනම්මනම් හදන්නේ නැහැ නේ මොකක් හරි ගෙදර උත්සවයක් වගේ තිබ්බොත් ඇරුණකොට ඉතින් ඔන්න අවුරුදු කාලේ ගොඩ දාගන්න ඒකත් හොඳ බිස්නස් එකක්. මං හිතනවා ඔයාගොල්ලෝට මීට කලින් ආවේ නැහැ කියලා මම ඔයාලට ආපු නිසා මම ඔන්න ඔයාලට කිව්වා. ඊළඟ එක තමයි සෙරප්පු. සෙරප්පුත් ඕන කෙනෙකුට ඕනේනේ. ගෙදර ගොඩාක් සෙරප්පු තියෙන කෙනෙක් වුණත් අනිවාර්යෙන් අවුරුද්දට අලුත් ඇඳුමට දාන්න අලුත් සෙරප්පු දෙකක් ගන්නවාම තමයි. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් දැන් ගෙදරට දාන්න බාට දෙකක් හරි ගන්නවානේ. ඔයාට ඔය කොහේ හරි සෙරප්පු නිෂ්පාදනය කරන කාර්මාන්ත ශාලාවකින් හරි එහෙම නැත්නම් උසන් රැකියාව විදියට කරන ගෙවල් වල මැෂින් තියාගෙන කපන කට්ටිය ඉන්නවනේ සෙරප්පු. එහෙම කට්ටිය කවුරු හරි කන්ටැක්ට් කරගෙන ඉවර වෙලා ඔයාට පුළුවන් එයාලගෙන් සෙරප්පු අරගෙන ඉවර වෙලා දැන් ඔයා රුපියල් 300ට ගත්තා නම් සෙරප්පු ජෝඩුවක් හිතන්න මම හිතන්නේ බාට දෙකක් නම් 280ක් විතර වෙනවා. ඒ ගානට නම් 350ට විකුණන්න පුළුවන්. එතකොට ඔයාට ටිකක් මේ ලොකු රුපියල් 70ක 80ක විතර ලාභයක් තියෙනවානේ. ඒ ගණන් වලට විකුණන්න පුළුවන්. මගේ ගණන් වැරදි නම් ඒ ගැන සමා වෙන්න ඕනේ. එහෙම විකුණන්නත් පුළුවන්. අර මම ඔයාලට ඉස්සෙල්ලා කියපු අයිඩියා එකට ඒක විකුණන්න පුළුවන්. ඔයා අර ඇඳුම් මං කිව්වේ කාව හරි ගම්මල කරන්න කියලා. එතකොට ඔන්න සෙරප්පු ටිකකුත් තිබ්බොත් ඔයාගේ එක අයිටම් එකයි නෙමෙයිනේ අයිටම් කිහිපයක් තියෙනකොට ඒ කිහිපෙම මිලදී ගන්න කෙනෙකුත් ඉන්නවා. අවශ්‍යතාවය මත කොට්ටුර ටික හරි එක්ක සෙරප්පු දෙකක් හරි එහෙම නැත්නම් බබාට ඇඳුමක් හරි මේ එකම දෙයක් හරි ගන්න ඔයා ළඟට අනිවාර්යෙන් එනවනේ. ඉතින් මම හැම වෙලාවෙම කියනවා එක දෙයක් සේල් කරන්නට වැඩිය බිස්නස් දෙක තුනක්. ඒ කියන්නේ රෙදි ගත්තොත් රෙදි ඇතුලේ ඔයාට කරන්න පුළුවන් බිස්නස් දෙක තුනක්. හරිද? කෑම ගත්තොත් කෑම ඇතුලේ කරන්න පුළුවන් බිස්නස් දෙක තුනක්. එහෙම පටන් ගත්තොත් දැන් ඔයා ගාවට එන්නේ මිනිස්සයා සරප්පු දෙක ගන්න නම් එයාට ඔයාගේ අනිත් දේවල් දැක්කම ඒකෙන් දෙයක් අනිවාර්යෙන් අරගෙන යන්න හිතනවනේ. ඉතින් ඒක හොඳ මේ බිස්නස්මන් කෙනෙකුට තියෙන මේ ඒකට මොකද්ද කියන්නේ? ඒකට කියන්නේ දක්ෂතාවය කියලා. ඉතින් එහෙම පොඩ්ඩක් තෝර බේරගෙන පොඩ්ඩක් කල්පනා කරලා මම දෙන අදහසුත් මම කියන දේවලුත් හරිද වැරදිද අපිට කරන්න පුළුවන්ද මේ දේවලුත් හිතලා බලලා ඔයා පටන් ගන්න අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා. ඔන්න ඉතින් මේ කාලේ ඔයාට මම කරන බිස්නස් එක කරන්නත් පුළුවන්. හරිද? සාමාන්‍යයෙන් එහෙම කෙනෙක් කියලා දෙන්නේ නැහනේ. මම කරන බිස්නස් එක කරන්න පුළුවන් කියලා කියන්නේ මෙහෙමයි. කල් තබා ගත හැකි ආහාරනේ. ඉතින් ඔන්න අවුරුදු කාලෙට ගෘහණයක් වුණාම හරියට වැඩ වැඩි. ගෙදර වැඩ කරන්න ඕනි. හෝදන්න කරන්න තියෙනවා. දරුවන්ගේ දේවල් තියෙනවා. ගෙදර සාමාන්‍ය දිනදා කරන වැඩවලට අමතරව තව ගොඩාක් දේවල් එයාට එකතු වෙනවා කරන්න. කුස්සියස් කරන්න ඕනි. දැන් සාමාන්‍යයෙන් මහත්තයා ගෙදර නැති කාන්තාවක් හැමදේම කරන්න මකුණු දැල් කඩන්න ඕනි. ගේ තීත ටික ගන්න ඕනි. මේ හැමදේම කරන්න ඕනිනේ. දැන් අපේ ගෙදර සමහරක් වෙලාවට මහත්තයා නැත්තම් මම කරනවා. ඉතින් එතකොට මම දන්නවා මේක කොහොමද වෙන්නේ කියලා. ඉතින් හරි ගොඩක් අමාරුයි. ඉතින් එතකොට ගෙදරට නෑදෑ වෙනකොට මේ නෑදෑයොන්ට කන්න බොන්න සංග්‍රහ කරන්නත් ඕනි. හරිද? අවුරුද්දට ඒක එයා ගොඩක් මහන්සි වෙලා ඉන්නේ. දුප්පට අයට ට්‍රෙඩ් එක වැඩි නේ දවස්වලට. එතකොට අර සතුට කියන එක චුට්ටක් ගිලිහිලා ගිහිල්ලා වගේ ගතියක් තමයි එන්නේ. කොච්චර කොහොම කිව්වත්. ඉතින් ඒක නිසා ඔය කල් තබා ගත හැකි ආහාර කියන දේවල් හුඟක් වැදගත් වෙනවා ඔන්න ඔය කාලෙට. වම්බටු මෝජු. එතකොට උම්බලකඩ සම්බර්. කූනිස්තෝ චිලි පේස්ට් එක. එතකොට අච්චාරු වර්ග සිංහල අච්චාරු මෙලේ අච්චාරු ඔය වගේ දේවල්. දන්නවනේ කල් තියාගන්න පුළුවන් දේවල්. ඉතින් ඔයාට පුළුවන් මේ වගේ දේවල් හදලා ඉවර වෙලා අනිත් කටියට විකුණන්න. සාමාන්‍යයෙන් කල් තබා ගත හැකි දේවල් උපරිම මාස 3 පනලා තියාගන්නත් පුළුවන්. 3ක් උපරිම කියන්නකෝ. එතකොට අවුරුද්දට එයාට අවශ්‍ය වෙන්නේ අවුරුදු දවස් වලට නම් අවුරුදු දවස් වලින් පස්සේ ඉතුරුනොත් තියාගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාට මම හිතනවා හොඳ බිස්නස් එකක් කියලා. ඉතින් පටන් අරගෙන බලන්න ඒකත් හුඟක් හොඳ සහ ලාභදායී මහන්සි වුණත් හිත නිවන බිස්නස් එකක්. ඉතින් ඔන්න මං අද ඔයත් එක්ක හුඟක් වෙලා කතා කරානේ. ඉතින් මං හිතුවා මේ ඇති කියලා. තව ටිකක් කල්පනා කරොත් තව අදහස් එයි. ඒ වුණාට මේ ටික දැනට ඇති කියලා මට හිතුණා. මොකද වීඩියෝ එක දිග වෙන නිසා. ඉතින් ඔන්න ඔයාලා හැමෝගෙම හුඟක් ආදරෙන් ඉල්ලනවා මගේ පේජ් එක. ඒ රංග ප්‍රොඩක්ට් කියන පේජ් එක ලයික් කරන්න ළමයි. දැන් හුඟක් දවස් පටන් අරගෙන මට ඒකට කරන දේවල් වීඩියෝස් දාගන්නත් ඇතරම හුඟක් මේ වෙලාවක් නැහැ.
මේ මගේ අර කෝස් එකේ වැඩ කටයුතු සිදු වෙනවා. ඉතින් ඒ දේවල් ටික චුට්ටක් අමාරුයි. බබාගේ වැඩයි, ගෙදර වැඩයි. දැන් හුඟක් වෙලාවට මම ෆෝන් එකට ඇබ්බැහි වෙලා කියලා කිව්වොත් හරි. මොකද මට අවශ්‍ය තොරතුරු හොයමින් ඉන්නවා මේ දවස්වල. ඉතින් වීඩියෝස් උත් දාන්න චුට්ටක් එහෙම මෙහෙම පරක් වෙනවා. ඊළඟ මගේ වීඩියෝ එක තමයි මම YouTube එකෙන් මගේ ෆස්ට් ඉන්කම් එක ගන්න තමයි ඔන්න ලෑස්ති වෙන්නේ. ඉතින් කීයක් මට ඉන්කම් එක ආවද සහ මම ඒකෙන් මොනවද කරේ කියලා බ්ලොග් එකක් අරන් එන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මමත් ඔයාලට කියනවා මම කරනවා සහ මම කරා අවුරුදු දෙකකින් තමයි ඔන්න මට සල්ලි හම්බෙන්නේ. ඔයාලා කිව්වට විශ්වාස කරන එකකුත් නැහැ. මං ඉස්සෙල්ලාම වීඩියෝ එකක් දැම්මේ වෙනදා කිනවා වගේම මට බබා හම්බ වෙන්න ආවට පස්සේ තමයි මේ වීඩියෝ එක දැම්මේ. පළවෙනි වීඩියෝ එක මම දැම්මේ හොස්පිටල් ලිස්ට් එක. හරිද? ඒකට හුඟක් views තිබුණා. ඉතින් ඒක නිසා මම ඒ දවස්වල ඔක පටන් ගත්තේ මේ අර නිකන් කම්මැලි වැඩි ඇඟට ගොඩක් එහෙම මෙහෙම අමාරුයිනේ. ඉතින් ඒකත් එක්ක තමයි මම ඔක පටන් ගත්තේ. හිතුවේ නෑ මෙච්චර දුර එයි කියලා. ඒ වුණාට ඉතින් ඔන්න ආවා මෙච්චර දුර. අවුරුදු දෙකකට පස්සේ තමයි ඔන්න මම මගේ ෆස්ට් YouTube ඉන්කම් එක ගත්තේ. හරිද? ඒක අරගෙන මම මොනවද කරේ කියන vlog එකක් තමයි අරන් හිතාගෙන ඉතින් එකතු වෙන්න. ඒකත් එක්කත් subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරන්න. ඔයාලට හුඟක් ආදරෙන් කියනවා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න කියලා. YouTube channel එකක් පටන් ගන්නේ කොහොමද? මොනවද වීඩියෝස් එඩිට් කරන ඇප් සහ මම කොහොමද වොයිස් කරන්නේ? ලොකේෂන් එක මොන වගේද හදාගන්නේ? ඔයාලා දන්නවා ඉතින් මම මහ ලොකු ලොකේෂන් එකක් හදාගෙන නැහැ. මම මේ ෆෝන් එකෙන් මගේ කලින් ෆෝන් එක හස්බන්ඩ් ගෙන් තමයි මම YouTube පටන් ගත්තේ. මේ ෆෝන් එක පොඩ්ඩක් අබලන් වුණා. මේ බිම වැටිලා පොඩ්ඩක් කරුණා ඩිස්ප්ලේ එක දෙපාරක් විතර දැම්ම පොඩ්ඩක් ඒක අවුල් ඒක නිසා ඉතින් හස්බන්ඩ් ඔන්න gift එකක් විදිහට මට ලොකු ෆෝන් එකක් ෆෝන් එකක් අරන් දුන්නා මේ කියවෙනවා මොකද අර බටන් ෆෝන් පාවිච්චි කරලා අර මේ ලොකු ෆෝන් එකක් හම්බුනහම හිතන්නකො අර මේ වඳුරට මොකක්ද එක හම්බුනා වගේ තමයි. හරිද? ඉතින් ඒ නිසා ඒ වචනේ කියවෙනවා ගණන් ගන්න එපා. මේ ෆෝන් එක අරන් දුන්නා. ඊට පස්සේ මේ දැන් මාස 3ක 4ක වෙලේ ඉඳන් තමයි මම මේ ෆෝන් එකකින් ඔන්න වීඩියෝ එඩිට් කරන්නේ. ඉතින් මම ලොකු ලොකේෂන් එකක් කියලා එහෙම හදාගෙන නැහැ. දැන් නම් මේ අර අලුතෙන් හදපු කාමරේ තමයි මේ අද වීඩියෝ එක මම වොයිස් අද වීඩියෝ එක මම කරන්නේ. ඉතින් ඒක නිසා ලොකු දේවල් ඕනේ නැහැ YouTube කරන්න. ඔයාටත් පුළුවන්. මම සපෝට් එක දෙන්නම්. ඒක නිසා පටන් අරගෙන බලන්න සමහරක් අය ඉන්නවා බිස්නස් උත් කරනවා. එතකොට YouTube උත් කරනවා. ජොබ් එකකුත් කරනවා. ඉන්කම් එන මාර්ග ගොඩයි. සල්ලි කොච්චර තිබ්බත් මදි වෙන්නේ නැහැ. ඒක තණ්හාව නෙමෙයි. අපිට තිබ්බොත් අපි කාගෙන්වත් ඉල්ලගන්නේ නැති මට්ටමට අපිට සල්ලි තිබ්බොත් තමයි අපි හොඳින් ඉන්නේ, අපි සතුටින් ඉන්නේ. අපිට මනසට නිදහසක් හම්බ වෙන්නේ සහ තව කෙනෙකුට අපිට උදව් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක හදාගන්න මම දැන් අවුරුදු 5-6ක වෙලේ ඉඳන් හුඟක් try කරනවා. මොකක්ද කියන්න දන්නේ නැහැ. ඒ උත්සාහය ගොඩක් අපතේ ගියා. ඉතින් එහෙමයි කියලා මම අතහැරියද නැහැ. මං අතහැරියේ නැහැ. කවදාවත් අතාරින්නෙත් නැහැ. මට දැන් අවශ්‍යතාවය තියෙනවා මේ දවස්වල මගේ මහත්තයා හුඟක් මහන්සි වෙලා වැඩ කරනවා. ඉතින් ඒක නිසා යාට ලොකු හයියක් වෙන්න අපි රජ්‍ය ජොබ් තියෙන මිනිස්සු නෙමෙයිනේ. ඉතින් අවසානයේට පෙන්ෂන් එකක් නැහැ. අපේ බබත් කවදා හරි ලොකු වෙලා එයාත් බැඳලා වෙන කෙනෙක් ගාවට යයි. එතකොට යාළට තියෙන ප්‍රශ්නත් එක්ක අපුව බලන්නත් බැරි වෙයි. ඉතින් ඒක නිසා මට හිතෙනවා අපි කීයක් හරි ඉතුරු කරගත්තොත් මට මහත්තයාට මම අනිවාර්යෙන් ඉඳී. ඉතින් අපි දෙන්නට ජීවත් වෙන්න කාටවත් අත නොපා අපේ මහලු අවදිය මහලු නිවාසයක හරි එහෙම නැත්නම් අපේ ඉන්න තැන හරි ඉන්න පුළුවන් ඉන්නේ කාටවත් අත නොපා කන්නේ බොන්නේ නැතුව ජීවත් වෙන්න අපිට සල්ලි කීයක් හරි ඉතුරු කරගන්න ඕනේ. සහ මට තියෙනවා ලොකු ටාගට් එකක් මං හරි ආසයි පන්සලකට ලොකු බුදු පිළිමයක් පූජා කරන්න සහ දුප්පත් අසරණ කට්ටියට උදව් කරන්න. ඉතින් මම හිතනවා මට කරගන්න පුළුවන් වෙයි කියලා. මොකෝ මේ මම පොසත් වෙන්න අදහසක් නැහැ කිව්වොත් ඒක වැරදි. මොකද මමත් ආසයි මම පොසත් වෙන්න වගේම අනිත් කට්ටියට උදව් කරන්න. ඉතින් මම හිතනවා ඒක මට කරගන්න පුළුවන් වෙයි කියලා. මම මැරෙන්න මොහොතක් තියා හරි අනිවාර්යෙන් ඒක කරනවා. ඉතින් ඒක නිසා මම ඔයාලට කියන්නේ කාන්තාවක් විදිහට ගෙදරට වෙලා ඉන්න ගමන් ඔයා තෘප්තිමත් වෙන්න. ඔයාගේ අතේ සල්ලි තිබුණොත් එයාගේ මහත්තයාගේ උපන් දිනේට දරුවන්ගේ උපන් දිනේට
මහත්තයා පුදුම කරවන්න. තව ටිකක් මහත්තයාගේ ආදරය වැඩි කරගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ චූටි බිස්නස් එකක් කළා ඔයාගේ අතේ මිඩේ සල්ලි තිබුණොත් ඔයාගේ මහත්තයාගෙන් ඉල්ලන්නේ නැතුව ඔයාගේ අම්මට තාත්තට සහෝදරයන්ට උදව් කරන්න. ගෙදරට බඩුවක් මුට්ටුවක් ගන්න ඔයාට අවශ්‍ය දේවල් ගන්න. ඉතින් දැන් ඔයා මොනවත් කරන්නේ නැහැ සලූන් එකකටවත් යන්නේ නැහැ. මේ ඔයාට හරියට හිතන්න මම මේ වෙබ් එකකට කියනව නෙමෙයි අඳින්න ඇඳුමක් පැළඳුමක් නැහැ. දාන්න සෙරප්පු දෙකක් නැහැ. කොහෙද දාන්න හෑන්ඩ් බෑග් එකක් නැහැ. ගමනක් යනකොට අඳින්න සාරියක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඔයාලට පුළුවන් මිලදී ගන්න. මේ ඔයා බිස්නස් එකක් කරන්න පටන් ගත්තොත් බොරු නෙමෙයිනේ මං කියන්නේ හිතලා බලන්න කරන්න බැරි නෑ කරන්න පුළුවන් මම ඉස්සෙල්ලාම සරපු බිස්නස් එක කරා ඊට පස්සේ හියා බෑන්ඩ් එතකොට ෆෝම් ෂීට් මල් හැදුවා හොඳ සේල් එකක් කරගෙන ආවා ඊට පස්සේ මම ඒක අතහැරියා අතහැරලා විර වෙලා ඔන්න කල් තබා ගත හැකි ආහාර හදන්න පටන් ගත්තා එතකොට කෑම පැකට් දෙන්න පටන් ගත්තා මම හිතපු තරම් සාර්ථක වුණ නැත්තේ නැහැ සාර්ථක වුණා ඒවා මම හිතපු තරම් සාර්ථක කරගන්න මට අවස්ථාව ලැබුණේ නැහැ. ඉතින් ඒක නිසා මම එහෙම කියලා තැරියේ නෑ. දැන් මගේ මහත්තයා මට මේ විචලන ආහාර විචලනය කරන මැෂින් එකක් අරන් දුන්නා. ඒ පිළිබඳ හැදෑරුවා, හෙව්වා, YouTube එකකින් හෙව්වා. ඒ ගැන දැනුම ගත්තා. ඉතින් දැන් මම ඒක කරගෙන යනවා. ඉතින් මම හිතනවා මාව ලේසියෙන් එහෙම කාටවත් වටන්න හම්බ වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මම දන්න දේ තමයි පිට මිනිස්සු නෙමෙයි අපි දෙයක් කරනකොට අපේ කකුලෙන් අදින්නේ තමන්ගේම මිනිස්සු. එහෙමයි කියලා සැලෙන්න එපා. කරගෙන යන්න ඉස්සරහට වරදින්නේ නැහැ කවදාවත්. මම කාන්තාවක් විදිහට මට කියන්න උනේ ඔන්න ඔයාට ওই ටික මම කියව වැඩිද දන්නේ නැහැ. මම මේ වීඩියෝ එක කරන්න කියලා හිතුවේ ඇයි කියලා ඔයාලා දන්නවද? කාන්තා දිනේ තිබුණානේ කාන්තා දිනේ පහ වුණා. පස්සේ තමයි මතක් වුනේ. ඉතින් මගේ channel එක subscribe කරලා සහ subscribe නොකර මාව හරි ආදරයෙන් බලන ආදරණීය කාන්තා ඔයාලට කාන්තා දිනේට තෑග්ගක් විදිහට තමයි ඔන්න මම මේ වීඩියෝ එක අරන් ආවේ. චුට්ටක් වැඩියෙන් කියෙව්වා. මොකද කාන්තා දිනේනේ මං කාන්තාවක්නේ. ඉතින් මම හදවතින්ම ඔයාට දෙන තෑග්ග තමයි මේ. ගොඩක් ආදරයෙන් පිළිගන්න ඔයාලා හැමෝටම බුදු සරණයි.